ඒ වගේම ඔයාලගේ ෆලෝ එකකින් අපි අනිවාර්යයෙන්ම එක පැලයක් මේ පරිසරයට දායාද කරනවා. හායි අපි මිස්ටර් විල්ස් ක්‍රූ එක ඔන්න අපි වෙනදා වගේම පානදුර බීච් එකට අදත් ඇවිල්ලා තියෙනවා. දැන් නම් ඇත්තටම පානදුර බීච් එකේ අන්තිමම කොටස තමයි අපි යන්නේ. හැබැයි පොඩි දෙයක් කියන්න ඕන අපි දවස් 3-4ක් එන්න බැරි වුණා අපේ එක්සෑම් හින්දා. හැබැයි දැන් ආපහු ආවට පස්සේ සම්පූර්ණම ටික ආයි ජරා කරලා තියෙනවා. එහෙම කරන්න එපා. දැන් අපි ආපහු මුලින් ඉඳන් මේ පැත්තේ තියෙන ටික පොඩ්ඩක් ආයි එකතු කරගෙන යනවා තියෙන ජරාව ටික. අපි බලමු අද දවසේ කොහොමද වැඩේ වෙන්නේ කියලා අපිත් එක්ක ඉන්න අනිවාර්යෙන්. ඔන්න ඕම තමයි අද දවසේ පානදුර වැඩේ අපි බීච් එක ක්ලීන් කරන ටික කරගෙන ගියේ. ඒ වගේම අපි අද පට්ටිය පොඩ්ඩක් අඩුයි ටිකක් මහන්සිත් ඇති. ඒක නිසා අපි තුන්දෙනා ඇවිල්ලා දැන් පොඩ්ඩක් අපි යන්න තමයි බැලුවේ. ඒ වගේම මතක් කරන්න ඕන අපිත් එක්ක අංකල් කෙනෙක් එකතු වුණා වැඩේ මැදදී යද්දී අනිවාර්යෙන්ම එයා මතක් කරන්න ඕන ගොඩක් thank you. ඒ වගේම අපිත් එක්ක මේ විදිහට එකතු වෙන්න කැමති කට්ටිය එන්න අනිවාර්යෙන්ම අපේ channel වල අපි දානවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ කෙළවරේ ඉඳලා අර පැත්තට යනකම්ම තියෙනවා මේ හයින දිගට හොටෙල්ස්. ඒ වගේම ගඟක් තියෙනවා පොඩි ඩොංගල් කීපයක් තියෙනවා. මේ වගේම තමයි ගොඩක්ම මේ මුහුදට තම මේ බීච් එකට සම්පූර්ණව මේ ජරාව ඇවිල්ලා තියෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න එයාලටත් බලන්න මේ විදියට දාන්න එපා. මේ අයිනේ තියෙන තෙල් වල ඒ වැඩ කරන අය ඉන්න අය අනිවාර්යෙන්ම මතක තියාගන්න ඔයාලගේ ඉස්සරහා තියෙන බීච් එක ක්ලීන් එකේ තියාගන්න. මොකද අපි ගිය සතියේට උදින් සතියේ තමයි ආවේ අන්තිමට. ඇවිල්ලා දැන් මේ සතියේ ආයේ සම්පූර්ණ බීච් එක විනාශ වෙලා තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම මේක ක්ලීන් එකේ තියාගන්න. ඒ වගේම ඔයාලගේ ෆලෝ එකකින් අපි අනිවාර්යෙන්ම එක පැලයක් මේ පරිසරයට දායාද කරනවා.